ආයිබෝවන්. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. අපි හැමෝම දැනුම හොයාගෙන යන ගමනකනේ ඉන්නේ. ඒත් ඒ ගමනේ තියෙන වැදගත්ම බෙවලමක්. ඒ කියන්නේ ප්‍රශ්න අහන එක අපිට සමහර වෙලාවට මග හැරෙනවා. අද අපි බලමු මේ හොඳින් ප්‍රශ්න අසන කලාව ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා. වැඩ කරන තැනකදී හරි ඉගෙන ගන්නකොට හරි ප්‍රශ්නයක් අහන්න පොඩි අමාරුවක් බයක් වගේ දෙයක් දැනෙනවද? ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට තියෙන පොදු දෙයක්. ඇත්තටම ගොඩක් දෙනෙක් හිතන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒක ලැජ්ජාවට කරුණක් කියලා. මං ගැන මොනවා හිතයිද මේක මෝඩ ප්‍රශ්නයක් වෙයිද වගේ සිතුවිලි නිසා අපි ගොඩක් වෙලාවට කට වහගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඒ හැඟීම හරිම සාමාන්‍ය දෙයක් කියලා තේරුම් ගන්න එක තමයි වැදගත්ම පළවෙනි පියවර. හරි. එහෙනම් අපි දැන් බලමු මේ ප්‍රශ්න අහන්න තියෙන බය නැති කරගෙන හොඳට විශ්වාසයෙන් ප්‍රශ්නත් අහන්නේ කොහොමද කියලා. අපි පියවරින් පියවර මේක බලමු. හොඳ ප්‍රශ්නයක පදනම ඒක පටන් ගන්නෙ කොතනින්ද? ඒක පටන් ගන්නෙ පිටින් නෙවෙයි Tamanගෙන්මයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්නත් කලින් මට ඇත්තටම දැනගන්න ඕන මොකක්ද කියලා Tamanගෙන් අහගන්න එක තමයි වැදගත්ම දේ. ඒ පැහැදිලි බව තමයි හොඳ ප්‍රශ්නයක පදනම. ඉතින් පළවෙනි පියවර තමයි මේක. Tamanට ඇත්තටම දැනගන්න ඕනේ දේ ගැන පොඩ්ඩක් හිතන එක. හිතේ තියෙන පැටලිලි ස්වභාවය නැති කරගෙන පැහැදිලි කරගන්න එක තමයි මෙතනදී වෙන්න ඕනේ. හරි. දැන් බලමු ප්‍රශ්නයක් පටන් ගන්න පුළුවන් හරිම සරල ඒත් හරිම බලවත් වචන ටිකක්. ඇයි මේ වචනෙන් අපිට හේතුවක් හොයන්න පුළුවන්. කෙසේද කියනකොට ක්‍රියාවලියක් ගැන තේරුම් ගන්න පුළුවන්. මොකක්ද වෙනස කියලා අහුවම සංකල්ප දෙකක් අතර තියෙන වෙනස පැහැදිලි කරගන්න පුළුවන්. මේවා තමයි හොඳ ප්‍රශ්නයක අඩිතාලම. මෙන්න බලන්න නියම උදාහරණයක්. මේක වැඩ කරන විදිහ මොකක්ද? හරිම සරලයි නේද? ඒත් මේ සරල ප්‍රශ්නෙන් හරිම සංකීර්ණ දෙයක් ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. හරිම ප්‍රායෝගික ප්‍රශ්නයක්. හරි. ඊළඟට අපි කතා කරමු හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි සරල බව සහ පැහැදිලි බව. පැහැදිලි උත්තරයක් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සරලව පැහැදිලිව ප්‍රශ්නයක් අහන එක. දැන් මේ බලන්න. මෙතන පැත්තකට තේනවා අපි වළක්වා ගන්න ඕනේ දේ. අනිත් පැත්තේ තේනවා අපි කරන්න ඕනේ දේ. විකට සංකීර්ණ විදිහට වාක්‍ය ගොඩනගන්න එකෙන් වළකින්න. ඒ වෙනුවට සරල පැහැදිලි වචන පාවිච්චි කරන්න. එතකොට අනිත් කෙනාට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඇයි ඒක වැදගත්? මොකද අපි සරලව ප්‍රශ්නයක් අහුවම අහන දේ අනිත් අයට හොඳටම තේරෙනවා. එතකොට අපිට ලැබෙන උත්තරයත් ඒ වගේම පැහැදිලි නිවැරදි එකක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හොඳයි. ප්‍රශ්නයක් අහන එක කතාවේ එක පැත්තක් විතරයි. ඊට පස්සේ නෝ ඒ වගේම වැදගත් තව දෙයක්. ඒ තමයි සවන් දීමේ බලය. ඒ කියන්නේ ලැබෙන උත්තරයට හරියටම කන් දෙන එක. හැබැයි ඉතින් මේ හොඳින් සවන් දෙනවා කියන්නේ නිකම්ම කාන් දීගෙන ඉන්න එක නෙමෙයි. මේක ක්‍රියාකාරී දෙයක්. පළවෙනි දේ විවෘත මනසකින් අහගෙන ඉන්න ඕන. තමන්ගේ අදහස් පොඩ්ඩකට පැත්තකින් තියලා කියන දෙයට ඉඩ දෙන්න. දෙවෙනි දේ කියන දේ ගැන හොඳට හිතන්න. ඒක තමන් දැනටමත් දන්න දේවල් එක්ක සම්බන්ධ දෙන්නේ කොහොමද කියලා බලන්න. අපි මේ විදිහට හොඳට අහගෙන හිටියම මොකද වෙන්නේ? ඒ ලැබෙන උත්තරෙන් අපිට තවත් හොඳ ප්‍රශ්න අහන්න අදහස් එනවා. follow up questions කියන්නේ ඒවට. එතකොට මේක නිකම්ම ප්‍රශ්න උත්තර වටයක් වෙනුවට වඩා දෙපැත්තටම දැනුම හුවමාරු වෙන්නේ හොඳ සංවාදයක් බවට පත් වෙනවා. හරි. දැන් අපි එනවා මේ කතම්බේ හරිම වැදගත් තැනකට. ඒ තමයි ප්‍රශ්නයක් අහනවා කියන එකේ නියම තේරුම මොකක්ද කියලා අපි නැවත හිතලා බලන එක. මේක හොඳට මතක තියාගන්න. මොකද මේක තමයි වැදගත්ම මානසික වෙනස. අපිව ගොඩක් වෙලාවට පස්සට අදින ලොකුම මිත්‍යාවක් තමයි ප්‍රශ්න අහනවා කියන්නේ දැනුම අඩුකමේ ලකුණක් කියන එක. ඒත් ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්. ප්‍රශ්න අහනවා කියන්නේ ඉගෙන ගන්න තියෙන ලොකු උනන්දුවක කැමැත්තක ලකුණක්. ඒක කුතුහලයේ ලකුණක්. ඒක ශක්තියක්. දුර්වලකමක් නෙවෙයි. ඉතින් ඒ නිසා කිසිම ලැජ්ජාවක් නැතුව බයක් නැතුව විවෘතව ප්‍රශ්න අහන්න. යමක් දන්නේ නැහැ කියලා පිළිගන්න එක තමයි දැනුම හොයාගෙන යන ගමනේ පළවෙනිම පියවර. අන්තිමට හිතන්න ඕනේ දේ තමයි මේක. අහන එක ප්‍රශ්නයක් තවත් කොච්චරනම් දෙනෙක්ට දැනුම ගන්න හේතුවක් වෙන්න පුළුවන්ද? සමහර විට ඒ ප්‍රශ්න අහන්න බයෙන් තවත් අය ඉන්නේ නැති. අහන ප්‍රශ්නයෙන් ඒ හැමෝටමත් උත්තරයක් ලැබෙනවා. ඉතින් මේ හැමදේම හිතේ තියාගෙන පොඩ්ඩක් හිතන්න. අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ මොකන්ද?